වෙල්කම් ටු මයි channel. ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ මම ගෙදර ඉඳන් සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඉතින් මම ගෙදර ඉඳන් ඔන්ලයින් බිස්නස් දෙක්කුයි. අපේ ප්ලාන්ට් නර්සරි එකයි. එතකොට බිස්නස් තුනක්ම කරනවා ගෙදර ඉඳන්. ප්ලාන්ට් නර්සරි එක තමයි අපේ ප්‍රධානම ආදායම් මාර්ගය. අපේ ප්ලාන්ට් නර්සරි එකේ අපි මල් පැල, බූගන්විලා, විසිතුරු, එළවලු පැල, පළතුරු පැල, එතකොට ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ඒ වගේ දේවල් තමයි අපි දාන්නේ. ප්ලාන්ට් නර්සරි එකේ වැඩවලට තමයි දවසෙන් වැඩිම වෙලාවක් මම වෙන් කරලා තියෙන්නේ. මොකද වතුර දාන්න, පොහොර දාන්න, කප්පාදු කරන්න, තවන්න දාන්න ඒ වැඩ ඔක්කොම කරන්න තියෙනවා. අනිත් ඔන්ලයින් බිස්නස් දෙකත් එක්කම ඒකත් සමබරව කරගෙන යන්න පුළුවන්. එතකොට හස්බන්ඩ් කුඹුරු වැඩ කරන නිසා ගොඩක් වෙලාවට මම තනියෙන් තමයි ওই මල් තවන්න වල ඒ වැඩ ටික කරගන්නේ. මල් පැල වලට හොඳ ඉල්ලුමක් තියෙනවා වෙළඳපොලේ. සතිපතා, මාස්පතා ඒ වගේ ලොරි වලින්, වෑන් වලින් ඇවිල්ලා අපෙන් පැල අරගෙන යනවා. ඒ ගෙනින් එයාලා පව රීසෙල් කරනවා ඒ පැල. ඔයාලට ওই වීඩියෝ එකෙන් පේන්නේ අපේ ප්ලාන්ට් නර්සරි එකේ එක කොටසක් විතරයි. ওই පැල සමහරකට මේ වීඩියෝ එක දාද්දී නැති වෙන්න පුළුවන් ලොරි වලින් අරන් ගිහිල්ලා. මම කරන අනිත් ඔන්ලයින් බිස්නස් දෙකෙන් එකක් තමයි gift box. අර පොඩි පොඩි චොකලට්, තෑගි එහෙම දාන gift box තියෙන්නේ. ඒ box හදලා මම විකුණනවා. ආය රිබන්, පයිප් ක්ලීනර් වලින් මල්, පෙති, කොළ ඒ වගේ දේවල් හදලත් විකුණනවා. රිබන්, මල්, පෙති හැම මම කරේ. දැන් රිබන් මල් හදන අය ගොඩාක් ඉන්නවනේ. එතකොට මේ බිස්නස් එක අඩුයි. ඒ නිසා මම කරේ රිබන් ගෙනල්ලා ඒවා පෙති හැදුවා. පෙති හදලා ඒවා පැකට් කරා. එක පැකට් එකකට පෙති 100ක් වගේ දාලා ඒකල මම ඒක පොඩි මුදලකට ඔය ලොකුවට මල් කරන අය ඉන්නවනේ. එයාලට මම ඒවා විකුණුවා. ඉතින් ඒකෙන් හොඳ බිස්නස් එකක් තියෙනවා. මොකද හදිස්සියට මේ මල් හදාගන්න වෙලාව මදි වුණාම එයාලා අපෙන් ගන්නවා මල් පෙති පැකට් කරලා. පටන් ගත්ත මුල් කාලේ නම් බිස්නස් එකට මේ හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ වුණාට දැන් හැමෝම වගේ කරන්න යන නිසා පොඩ්ඩක් ඉල්ලුම අඩුයි. ඒ වුණාට බිස්නස් තියෙනවා. දවසකට අනිවාර්යෙන් ඕඩර් දෙකකට වැඩි එනවා. කරගන්න බැරි වෙලාවල් තියෙනවා. ඒ තරමට ඕඩර් එන සමහර දවස්වල පාන්දර වෙනකන් හදනවා. දැන් ඔයාලට ওই වීඩියෝ එකෙන් පේන්නේ මගෙන් ගියපු ඕඩර්ස්. පයිප් ක්ලීනර් මල්, රිබන් මල්, gift box, රිබන් මල් පෙති ඒ වගේ මගෙන් ගියපු මාස ගාණක් ඇතුළත ගියපු ඕඩර්ස් ටිකක ෆොටෝ තමයි උතන ඔය තියෙන්නේ. පයිප් ක්ලීනර් මල් වලට වැඩිය මම ගොඩක්ම කරේ රිබන් මල් හදලා විකුණුපු එක තමයි. මීට අමතරව මම කරන අනිත් ඔන්ලයින් බිස්නස් එක තමයි ඔන්ලයින් ක්‍රමයට මල් පැල සෙල් කරන එක. මම Facebook එකේ පේජ් එකක් හදලා තියෙනවා මල් වලටම. කූරියර් සර්විස් වල බෙදා හැරීමේ ප්‍රශ්න නැත්නම් ඇත්තටම හොඳ ඉල්ලුමක් තියෙන බිස්නස් එකක් තමයි මල් පැල. මල් පැල දවසක් ඇතුළත වගේ බෙදා හැරීම කරනවා. අපේ ප්ලාන්ට් නර්සරි එකේ අපි දාන පැලම තමයි අපි ඔන්ලයින් ක්‍රමයට මේ විදියට විකුණන්නේ. ඔයාලත් මේ වගේ ඔන්ලයින් බිස්නස් කරන්න කැමති නම් අදහසක් තියෙනවා නම් ඒ ගැන ඔයාලා හිතේ නැතුව ඒ දේ කරලා බලන්න. මාත් ලොකු ගාණක් ආයෝජනය කරේ නැහැ. ඉස්සල්ලාම රුපියල් 300ක ඔය පොඩි ගාණකින් තමයි රිබන් මල් බිස්නස් එකෙන් පටන් ගත්තේ. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්.